මුත්‍රා අඩස්සිය. සමහරක් වෙලාවට මුත්‍රා ආශ්‍රිත රෝග තත්ත්ව නිසා මුත්‍රා අඩස්සිය ඇති වෙනවා. ඒ කියන්නේ මුත්‍රා හොඳින් පිටවීම සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් මුත්‍රා ටික ටික පිට වෙන්නේ. කොයි විදිහෙන්වත් මුත්‍රා පිට වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. මුත්‍රා පිට වෙන්නේ නැහැ කියන්නේ මුත්‍රා අඩස්සිය එනවා කියන්නේ හරි අපහසු තත්ත්වයක්. ඉතින් මුත්‍රා අඩස්සියදි කරන්න පුළුවන් අත් බෙහෙතක් කිව්වොත් කුප්පමේනිය අපි හැමෝම කුප්පමේනිය දන්නවා. කුප්පමේනිය කොළ ටිකක්, ආඩ තෝඩ කොළ ටිකක්, මුඩ මහන ටිකක්, ඒ වගේම තමයි කැප්පෙටිය. ගස් කැප්පෙටිය කොළ ටිකක් අරගෙන කොටලා පොට්ටනි දෙකක් විතර බැඳලා මේක වණ්ඩුවේ තම්බලා මද රස්නේ යටිබඩ ප්‍රදේශයේ නාභිය ප්‍රදේශයේ ඒ වගේම තමයි තුනටිය ප්‍රදේශයේ ඉකිලි ආදී තැවීම තුළින් මුත්‍රා ඉතා පහසුවෙන් පිට වෙනවා මුත්‍රා රස්සිය දුරු කරලා. ඔබ ආයුර්වේද වෛද්‍යවරයෙක්ද? ජ්‍යොතිවේදියෙක්ද? රූපලාවන්‍ය ශාස්ත්‍රයේ නියැලෙන කෙනෙක්ද? අපිත් එක්ක වීඩියෝ වැඩසටහනක් කරමුද? ඔබ ළඟටම ඇවිත් ඔබත් සමග වැඩසටහනක් කරන්න අපි සෝදානම්. ආයුර්වේද හා පාරම්පරික ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර මගින් සියලු සර්වාංග රෝගවලට විසඳුම් ලබා දෙන ඔසුජය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය මධ්‍යස්ථානය. කොඳුවැට පෙළ ආශ්‍රිත රෝග, ආතරයිටිස්, සංධි ආශ්‍රිත රෝග, සංධි ක්‍රියා කරවීමේදී කාටලේජ ගෙවීම ඝනවීම නිසා ඇතිවන විලුඹ වේදනා, අත එසවීමේ අපහසුව හා වේදනාව, බෙල්ල පිටුපස වේදනාව, අත්වල ඇඟිලි හිරිවැටීම, කැඩුම් බිදුම් සඳහා ප්‍රතිකාර, සර්ප විෂ, ඉරුවාරදය ඇතුළු හිසේ හටගන්නා වේදනා, අර්ශස්, පීනස, මදුමේහ ඇතුළු සියලු සර්වාංග රෝග සඳහා ප්‍රත්‍යක්ෂ පාරම්පරික හා ආයුර්වේද ප්‍රතිකාර සුවබර දිවියක් උදෙසා ඔබත් අදම දිනයක් වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 071 150 47 98 038 222 1614 ඔසුජය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය මධ්‍යස්ථානය. නම්බර 91 D හොරණපාර කුරුසහන්දිය අලුබෝමුල්ල පානදුර.